දාශකාකාරයෙන් දක්වන්න. log දෙකේ පාදයට දෙකේ පාදයේ 16 සමාන 4. මේකට සූත්‍රයක් විදිහට මතක තියාගන්න ඕනේ. ලඝු a ගේ b සමානයි c කියලා. එතකොට ඒක ලියන අනිත් පැත්තට ලියන විදිහ a ගේ c වෙනි බලය සමානයි b. එතකොට ඒ සූත්‍රය බලලා අපි මේ ගාණ දීලා තියෙන එක අපි ඒ විදිහට හදා ගන්න ඕනේ. ගාණ a මොකක්ද b මොකක්ද c මොකක්ද කියලා හදාගෙන ඊට පස්සේ ආය අනිත් පැත්තට ලියුවොත් දෙකේ 4 වෙනි බලය සමානයි 16 කියලා තමයි උත්තරේ. සුළු කරන්න 1යට 2x ඍණ 1යට 4x මේක පොදු හරිය හදා ගන්න ඕනේ 4x මේ මුල පදේ 4x පොදු හරිය හදා ගන්න නම් උඩ යට දෙකම දෙකෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට 2 ඍණ 1 බෙදීම 4x. උත්තරේ එනවා 1යට 4x කියලා. रूपे ABCD समचतुरस्रे की BCE केंद्रिक खंडे की संयुक्त रूपे परिमितिය සොයන්න. ABCD समचतुरस्‍රයක් කියලා දීලා තියෙනවා නම් මේ වටේ පාද ඔක්කොම සෙන්ටිමීටර් 7යි. එතකොට BC පාදයේ සෙන්ටිමීටර් 7යි කියන්නේ දැන් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරයන් දෙකක්නේ BC BE කියන්නේ. එතකොට BC 7යි නම් BE 7යි. ඊට පස්සේ අපි මේ කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග හොයා ගන්න ඕනේ. චාප දිග හොයන සූත්‍රය දාලා මේකේ චාප දිග හොයන්න ඕනේ. චාප දිග හොයන සූත්‍රය කියන්නේ 2πr වාරයක් 360න් θ. ඒ සූත්‍රය දාලා චාප දිග හොයා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක සුළු කරන්න දෙක ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 22 බෙදීම 7 ගුණ කිරීම මේකේ ආරය විදිහට එන්නේ සෙන්ටිමීටර් 7යි ගුණ කිරීම 360න් θ කියන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 90යි. එතකොට අපිට චාප දිග විදිහට එනවා 11යි සෙන්ටිමීටර් කියලා. ඊට පස්සේ අපෙන් අහලා තියෙන මේ සංයුක්ත රූපේ පරිමිතියනේ. එතකොට එකතු වෙන්න ඕනේ පරිමිතිය සමානයි. මේ වටේම දිග එකතු කරන්න ඕනේ. AB කියන්නේ 7 ධන BC 7යි ධන EC කියන්නේ චාප දිග 11යි ධන CD 7යි DA 7යි. එතකොට අපිට උත්තර එනවා 39යි සෙන්ටිමීටර් කියලා. ලඝු දෙකේ පාදයට ඒ සමානයි 5 බව දී ඇතනම් ඒහි අගය දෙකෙහි බලයක් ලෙස ලියන්න. ඒකත් කලින් අර ආපු ගාන වගේම ලඝු දැන් මෙතන දෙකේ පාදයට ඒ සමානයි 5 කියන එකේ ඒ කියලා අකුරක් තියෙන නිසා අපි වෙන ඉංග්‍රීසි අකුරු ටිකක් දාගෙන අර සූත්‍රය ලියා ගන්න ඕනේ. ලඝු x ගේ y සමානයි z කියලා. එතකොට x ගේ z වෙනි බලය සමානයි y කියලා තමයි සූත්‍රය එන්නේ. එතකොට මේකෙන් අපි හොයා ගන්න ඕනේ x මොකක්ද y මොකක්ද z මොකක්ද කියලා. ඊට පස්සේ ලියන්න පුළුවන් අපිට දෙකේ පස්වෙනි බලය සමානයි a කියලා. මිනිසුන් 4 දෙනෙකුට වැඩක් නිම කිරීමට දින 6ක් ගත වේ යයි ඇස්තමේන්තු කර ඇත. ඔවුන් දින 3ක් වැඩ කිරීමෙන් පසු තවත් මිනිසුන් දෙදෙනෙකු මේ කණ්ඩායමට එකතු වූයේ නම් එම වැඩේ තව දින කීයකින් නිම කළ හැකිද? දැන් කියලා දෙන්නේ මිනිසුන් 4 දෙනෙකුට වැඩක් නිම කරන්න දින 6ක් යනවලු. ඒගොල්ලෝ දින 3ක් වැඩ කරාට පස්සේ ඉතිරි වැඩ ප්‍රමාණය ගැන තමයි මේකෙන් අහන්නේ. ඊට අපි හොයන්න ඕනේ ඉතිරි වැඩ ප්‍රමාණය කොච්චරද කියලා. ඉතිරි වැඩ ප්‍රමාණය සමානයි මිනිස් දින වලින්
මිනිසුන් 4 දෙනෙක් ඉන්නවා. තව දවස් 3ක් තියෙනවා. ඒතර 4 වරක් 3 12යි. ඉතින් වැඩ ප්‍රමාණය 12යි. ඊට පස්සේ දින ගණන හොයන්න නම් ඒ වැඩ ප්‍රමාණය බෙදන්න ඕනේ ඊට පස්සේ ඉන්න මිනිසුන් ගණනින්. දැන් මේ 4 දෙනෙක් මුලින් හිටියා. ඊට පස්සේ ආයෙ අපිට කියනවා 2 දෙනෙක් එකතු වුණා කියලා. ඒතර ඔක්කොම දැන් 6ක් ඉන්නවා. ඒතර මේ 6 දෙනාට ඒ වැඩ ප්‍රමාණය නිම කරන්න යන තව දවස් 2යි. අහලා තියෙනෙත් අපෙන් දින තව දින කීයක්ද කියලානේ? තව දින 2යි. අරය සෙන්ටිමීටර් 7ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප කොටසේ දිග සෙන්ටිමීටර් 11ක් වේ. එම කේන්ද්‍රික ඛණ්ඩය වෘතයෙන් කොපමණ භාගයක්ද? එතකොට ඡාප දිග හොයන්නේ 2πr වාරයක් 360 θ කියන සූත්‍රය දාලා අපිට ඡාප දිග එතකොට දීලා තියෙනවා. ඡාප දිග 11යි. 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 ගුණ කිරීම අරය 7යි කියලා දීලා තිනවා. 7 ගුණ කිරීම 360 θ. θ දන්නේ නැති නිසා θ හැමම ලියලා මේක සුළු කරන්න ඕනේ. මේක සුළු කරාම අපිට තීට කියලා අංශක 90ක් තීට දෙන්නේ. ඊට පස්සේ අංශක අපි ඇඳලා බලන්න කේන්ද්‍රික ඛණ්ඩයක් අංශක 90 කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ වෘතයකින් 4න් එකක්. ඒතකොට අපිට උත්තරේ විදිහට ලියන්න පුළුවන් 4න් එකක්. එහෙම නැත්නම් 360න් අංශක 90ක් කියලා උත්තරේ ලිව්වත් හරි. අරය සෙන්ටිමීටර් 14ක් වන වෘතයකින් කේන්ද්‍රයේ කෝණය අංශක 45ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක් කපා වෙන් කර ඇත. එම කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සොයන්න. රූප සටහනක් ඇඳ ගන්න ඕනි. අරය සෙන්ටිමීටර් 14 කෝණය 45ක් වුණ කේන්ද්‍රික ඛණ්ඩයක්. ඊට පස්සේ අපි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන සූත්‍රය ලියා ගන්න ඕනේ. කියන්නේ 5r වර්ග වාරයක් 360න් θ. ෆයි කියන්නේ 22 බෙදීම 7 ගුණ කිරීම අරය කියන්නේ 14යි 14 වර්ගය 14 ගුණ කිරීම 14යි තීට කියන්නේ 45 අංශක 45නේ 360න් අංශක 45 මේක සුළු කරලා උත්තරේ ගන්න ඕන. අපිට උත්තරේ විදිහට එනවා 77යි වර්ග සෙන්ටිමීටර් කියලා. අනිවාර්යෙන් වර්ග සෙන්ටිමීටර් කියලා ලියන්න. ABCD සමාන්තර ආශ්‍රයකි DE සමාන්තරයි AC වනසේ දික්කල BC පාදයේ මත E පිහිටයි. මෙම රූපයේ DCE ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති ත්‍රිකෝණ තුනක් නම් කරන්න. එතකොට අපි රූපේ තියෙන්නේ ABCD සමාන්තර ආශ්‍රයක්ලු DE සමාන්තරයි AC කියලා දීලා තියෙනවා. DE සමාන්තරයි AC. එතකොට මේක ලකුණු කරගන්න ඕනේ. අහලා තියෙන්නේ DCE ත්‍රිකෝණයට සමාන වර්ගඵලයක් තියෙනවා. බලන්න මේ DC කියන පාදයේ මත තියෙන ත්‍රිකෝණ බලන්න ඕනේ. එකම පාදයක් මත තියෙන ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. එතකොට DCE ත්‍රිකෝණයට වර්ගඵලයට සමානයි. DAC කියන ත්‍රිකෝණය කියන්නේ DC පාදයේ තියෙනවනේ. DBC කියන ත්‍රිකෝණය ඒකත් DC පාදයේ මත. ඊට පස්සේ DFC කියන ත්‍රිකෝණය ඒකත් තියෙන DC පාදයේ මතමයි. එතකොට අපිට තව විදිහකට ත්‍රිකෝණ බලන්න පුළුවන්. දැන් මේ ABCD කියන්නේ සමාන්තර ආශ්‍රයයක් කියලා දීලා තියෙනවනේ. එතකොට අපි අරකින් හොයාගත්තා DAC ත්‍රිකෝණය අර වර්ගඵලයට සමානයි කියලා. එතකොට අපිට මේ සමාන්තර ආශ්‍රයෙන් කියන්න පුළුවන් ආයිමත් DAC ත්‍රිකෝණය සමානයි ABC ත්‍රිකෝණය. එතකොට ABC ත්‍රිකෝණය සමානයි අර DCE කියන ත්‍රිකෝණයේ වර්ගඵලයට. පහත දී ඇති හැඩ අතුරින් ත්‍රිකෝණාකාර හරස් කඩස් සහිත ඍජු ප්‍රිස්මයක මුහුණතක හැඩය නොවිය හැක්කේ කුමක්දයි තෝරා ඊට යටින් ඉරක් ඇඳ දක්වන්න.
දළ සටහනක් ඇඳ ගන්නවා ත්‍රිකෝණාකාර හරස්කඩ සහිත ඍජු ප්‍රිස්මයක්. මේ ත්‍රිකෝණාකාර හරස්කඩේ ත්‍රිකෝණය සමචතුරස්‍රයක් වුණොත් මේ ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයක් වුණොත් මේ මුහුණතක හැඩය සමචතුරස්‍රයක් වෙන්න පුළුවන්. ඒක සමපාද නොවුනොත් ඒ මුහුණතක හැඩය ඍජුකෝණාශ්‍රයක් වෙන්න පුළුවන්. ඒක සමපාද වුණත් සමපාද නොවුනත් ඒක රොම්බසයක් වෙන්න බෑ. ඒතකොට උත්තරය වෙන්නේ 2 රොම්බසෙ.